හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයගොල්ලන්ට ඔන්න මම අදත් ලොග් එකක් අරගෙන ආවා. ඉතින් මේක ඩේ ලොග් එකක්. ඒක සමහර විට ෂෝට් ලොග් එකක් වෙන්න පුළුවන්. නැත්නම් හිතනවා ඉතින් මේක හවස් වෙනකම් මම මේක රෙකෝඩ් කරන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ මගේ චූටි දුව දැන් නැගිටලා පොඩක් දගල් ඉන්නවා. ඉතින් ඔන්න දැන් උදේට කන්න යන්නේ. උදේට උයල් තියෙනවා බටුයි කරවලා ඒකට දාලා උයල් තියෙනවා. එතකොට සුදුපත් තියෙනවා. මේවට එක්ක අපිට බිත්තර තම්බලා තිබ්බා. ඒක නම් මට රෙකෝඩ් කරගන්න වීඩියෝ කරගන්න බැරි වුණා. පොල් සම්බෝල තියෙනවා. පොල් සම්බෝලයි බිත්තරයි තමයි තියෙන්නේ. ඉතින් මේකට එක උදේට කෑවා. උදේට කාලා ඊට පස්සේ දවල්ටත් මොන හරි දෙයක් හදා ගන්න ඕනේ. දැම්මදී දවල්ට හදන්න ඕනේ නෑ. පොඩ්ඩක් උණුවෙන් කන්න ඕන නිසා කන්න පැය භාගයක් විතර තියලා වගේ කෑම හදාගත්තාම හරි. ඉතින් ඔන්න දැන් ඊයේ අපි ගිහිල්ලා බඩු අරගෙන ආවා. මොකද දැන් මේ තියෙන තත්ත්වෙත් එක ගම් වතුර තත්ත්වෙත් එක කියන්න බෑ මෙහෙටත් ගම් වතුර දායිද කියලා. කළුගගේ ඉතුරුවත් අනිවාර්යෙන් මෙහෙටත් ගම් වතුර දානවා. ඉතින් එළවලු හිමත් අරගෙන ආවා. කැකිරි අරගෙන ආවා. පිටර අරගෙන ආවා. එතකොට එළවලු මහ ලොකු ගොඩක් අරගෙන ආවේ නෑ යාළුවනේ. ගණන් එළවලු. අලු කෙසෙල් තියෙනවා, බටර් බෝන්චි තියෙනවා, මාළු මිරිස් තියෙනවා, කතර මුරුංග තියෙනවා. කතර මුරුංග කොළ නම් ඉතින් කඩෙන් ගත්තේ නැහැ. මේ අවටින් ගත්තම මේ අවුට ගහගෙන තමයි කඩාගත්තේ. ඉතින් ඔන්න අද පොඩ්ඩක් අවු පායල් තියෙන නිසා බබාගේ ඇඳුම් ටිකකුත් වේලා ගත්තා. ඇත්තටම මේ වගේ හොඳට අවු පායල් තියෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් මොකද අපිට දැන් මේ දවස් ටිකේම වැස්ස නිසා එක දිගට වැස්සා. ඉතින් වැස්ස නිසා මේ ඇඳුමක්වත් වේලා ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ දවස් ටිකේම යාළුවනේ වැස්ස නිසා දොර ජනෙල් ඔක්කොම වහලා තිබ්බේ. දැන් අද පොඩ්ඩක් දොර ජනෙල් ඔක්කොම විවෘත කරලා පොඩ්ඩක් ගේ අස් කරා. ඉතින් ඕනේ දැන් අද අපේ අම්මා දවල්ට හදන්න යනවා කතර මුරුංගා කොළ මැල්ලුමක් හදන්න යනවා. ඉතින් ඊයේ ටවුන් එකෙන් අපි අරගෙන ආව බඩ තමයි මේ තියෙන්නේ. ස්පැගටි එකක් අරගෙන ආවා. දෙවෙනි බැත රයිගම් දෙවෙනි බැත අරගෙන ආවා. මේක මේවටින් ගොඩක් දුරට අපි හදන්නේ රැයට තමයි. දවල්ට නම් කන්නේ මේ වගේ දේවල්. ඉතින් කුරාකම් පිටි එකක් අරගෙන ආවා. හරිස්චන්ද්‍ර කුරාකම් පිටි එක මේක ගොඩක් හොඳයි. හොඳ බ්‍රෑන්ඩ් එකක් හරිස්චන්ද්‍ර කියන්නේ. මේකෙන් හැලප ටිකක් වගේ හදාගන්න තමයි හිතාගෙන ඉන්නේ. එතකොට පැලවත පිටි පැකට් අරගෙන ආවා. දැන් නම් අපිට ඇති වෙනකම් බඩු මුට්ටු තියෙනවා. මාසෙකට වගේ කන්න බොන්න ඇති තරම් හාල් පහේ හැමදේම ගෙනත් තියෙනවා. ඉතින් මේ සතුසින් අරගෙන ආව බඩු තමයි මේ තියෙන්නේ. මෙතන තියෙනවා රුපියල් 9000 ගානක බඩු. ඉතින් සුදු කීරි සම්බ කිලෝ 5ක් අරගෙන ආවා. ඉතින් අනිත් ඒවා නම් නූඩල්ස්, පාස්ටා, ස්පැගටි වගේ දේවල් තමයි අරගෙන ආවේ. තව බිස්කට් වර්ග අරගෙන ආවා. පොඩ්ඩක් ඉතින් හවසට බඩගින්නක් ආවොත් කන්න තියෙන්නේ ඕවා තමයි. ඉතින් මේවා තමයි අරගෙන ආවේ. හබල පැති පැකට් එකකුත් අරගෙන ආවා. දැන් ඉතින් මම දවල්ට කන්න යන්නේ යාළුවනේ කීරමින් තෙල් දාලා තියෙනවා කතර පුරග කොළ මැල්ලුම් තියෙනවා උදේ හදපු බඩු වෑංජනේ තියෙනවා එතකොට පොල් සම්බෝලෙත් තියෙනවා ඉතින් බබා නැගිටින්න කලින් මම දවල්ට කන්න යන්නේ යාළුවනේ අතුරු පසට අයිස්ක්‍රීම් ටිකක් බෙදාගත්තා ඉතින් අදට එහෙනම් ගිහින් එන්න යාළුවනේ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න